ආයුබෝවන් ටෙක් ප්ලස් YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ඔයාගේ ගෙදර තියෙන ඇනලොග් DVR එකකට කොහොමද අලුතෙන් එන IP කැමරාවක් සම්බන්ධ කරගන්නේ කියන එක. තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. IP කැමරාවක් normal DVR එකකට ඒ කියන්නේ අපේ analog DVR එකට සම්බන්ධ කරගන්නකොට අපිට ප්‍රධාන වශයෙන් උපාංග කීපයක් ඕන වෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන්ම අපිට network switch එකක් ඕනේ. මේ network switch එක PoE ස්විච් එකක් වුණත් කමන්නේ. ඔයා PoE ස්විච් එක පාවිච්චි කරනවා නම් ඔයාගේ IP කැමරාවට වෙනම power supply එකක් ගෙනියන්න ඕනේ නැහැ. ඒ හින්දා ඔයාගේ power ගෙනියන wire ටික එහෙම ඉතිරි වෙනවා. ඒ වගේම ඒ wire වෙනුවෙන් යන වියදමත් ඔයාට ඉතිරි කරගන්න පුළුවන්. මුලින්ම බලමු අපි IP කැමරාවක් පිළිබඳ පොඩි විස්තරයක්. ඔයාට IP කැමරාවක් සාමාන්‍ය වෙළඳපොලේ තියෙන IP කැමරාවක් ගත්තම ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන වෙනස්කම් කීපයක් තියෙනවා. ඔයාට IP කැමරාවේ දැන් සාමාන්‍ය ඇනලොග් කැමරාවේ නම් ඔයාගේ වීඩියෝ අවුට් කරන්න ඇනලොග් සිග්නල් එක ගෙනියන්න සොකට් එකක් තිබුණාට IP කැමරාවේ තියෙන්නේ නෙට්වර්ක් පෝට් එකක්. සාමාන්‍ය කැමරාවක වගේම පවර් සොකට් එකක් මේකේ තියෙනවා. මේ IP කැමරාවල තවත් විශේෂත්වය තමයි IP කැමරාවල ඉන්බිල්ට් මයික් එකක් තියෙනවා. ඒකින් ඔයාට එතන ඔයාගේ කැමරාව හයි කරන සම්බන්ධ කරන ස්ථානයේ මොකක් හරි ශබ්දයක් තියෙනවා නම් කවුරු හරි කතා කරන දෙයක් වුණත් අහන් ඉන්න පුළුවන්. ඒ වගේම මේක ශබ්දය ඔයාගේ DVR එකේ රෙකෝඩින් එකක් වෙනවා. දැන් මම මේ කැමරාව මගේ නෙට්වර්ක් එකට සම්බන්ධ කරනවා PoE ලයින් එකකට. එතකොට මට වෙනම විදුලිය සැපයීමක් අවශ්‍ය වෙන්නේ මේ කැමරාව සඳහා. දැන් බලමු අපි කොහොමද IP කැමරාව ඔයාගේ DVR එකට සම්බන්ධ කරගන්නේ කියන එක. මුලින්ම ඔයාගේ DVR එක නෙට්වර්ක් ස්විච් එකකට සම්බන්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ DVR එකේ පිටිපස්සේ තියෙන නෙට්වර්ක් පෝට් එක වයර් එකක් අරගෙන ඒක ඔයාගේ ස්විච් එකට සම්බන්ධ කරගන්න. ඔයාගේ කැමරාව සම්බන්ධ කරන්න ඕනේ මේ ස්විච් එක තමයි. ඒ වගේම ඔයාට වෙන තැනකින් ඉඳන් DVR එකේ වීඩියෝ බලන්න ඕන නම් ඔයාට මේ ස්විච් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් දෙන්න ඕනේ. ඒතකොට ඔයාගේ ඉන්ටර්නෙට් රවුටර් එකේ ඉඳන් වයර් එකත් මේ ස්විච් එකට දෙන්න. ඔයා වෙන්දට නම් ඔයාගේ ඉන්ටර්නෙට් රවුටර් එකේ එන වයර් එක කෙලින්ම සම්බන්ධ කරලා තියෙන්නේ DVR එකට. දැන් මේ වෙලාවේ DVR එක ස්විච් එකක් හරහා සම්බන්ධ කරන්න ඕනේ. තවත් වයර් කීපයක් සම්බන්ධ වෙන නිසා. ඔයා මේ වයර් ටික සම්බන්ධ කරගත්ත විදිහ ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න. කමෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්න. ඒ වගේම මේ ඔයා මේ සම්බන්ධ DVR එක ඔයාගේ රවුටර් එක PoE ස්විච් එක සම්බන්ධ කරලා ඉවර නම් ඔයා මෙතන පවර් ඔන් කරගන්න මේ උපකරණ තුනේම දැන් තියෙන්නේ DVR එක සෙටප් කරගන්න. මම සෙටප් කරගන්න DVR එකේ ඉන්ටර්ෆේස් එක ගන්න PC එක හරහාම ඔයාට මේක HDMI කේබල් එක හරහා කෙලින්ම TV එකට වගේ සම්බන්ධ කරලා DVR එක සම්බන්ධ කරගන්න පුළුවන්. මට පහසු හින්දා මම එකම නෙට්වර්ක් එකේ PC එකක් තියෙන හින්දා මම PC එකෙන් ලොග් වෙන්න. එතන ඉන්ටර්ෆේස් එක ඔයාගේ DVR එකේ තියෙන ඉන්ටර්ෆේස් එකත් එක්ක පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ DVR වර්ගින් වර්ගයට වෙනස් වෙනවා. ඒ වුණාට මේකේ කරන පිළිවෙල තියෙන ඔප්ෂන් ටික එකයි. ඒ පිළිවෙලට ඔයා තියෙන තැන වෙනස් වුණත් එතන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මේ ඔප්ෂන් එක තියෙනවා. ඔයා දැන් ඔයාගේ DVR එක TV එකෙන් හරි නැත්නම් PC එකෙන් හරි ලොග් වෙන්න. මම පාවිච්චි කරන DVR එක 8 channel analog DVR එකක්. මුලින්ම මගේ වෙබ් browser එකට ගිහිල්ලා DVR එකේ IP address එක ගහනවා. ඔයා ඔයාගේ DVR එකේ IP address එක දන්නේ නැත්නම් ඔයා සාමාන්‍ය විදිහටම HDMI cable එකක් TV එකට සම්බන්ධ කරලා ඔයාගේ DVR එකට log වෙන්න. එතන network settings වල තියෙන ඔයාගේ DVR එකේ IP address එක. මේ IP address එක තමයි මම මෙතන මේ ලබා දුන්නේ. මේක එක එක DVR එකෙන් DVR එකට ඒ වගේම ඔයාට ඕන විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. දැන් මම DVR එකට ලොග් වෙනවා. මම සම්බන්ධ කරලා තියෙන DVR එකේ ඇනලොග් කැමරා 8ක් තියෙන හින්දා කැමරා ලිස්ට් එකේ ඇනලොග් 8 පෙන්නනවා. ඒ වගේම මෙතන A1 ඉඳන් A8 වෙනකන් කියලා පෙන්නන්නේ ඇනලොග් 1 ඇනලොග් 2 කියන වගේ ලිස්ට් කරලා A1 ඉඳන් A8 දක්වා පෙන්නනවා. දැන් ඔයාගේ DVR එකේ settings වලට යන්න. එතන කැමරා කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. එතන තියෙනවා channel type කියලා. ඊළඟට ඒක උඩ ඔයා ක්ලික් කරන්න. දැන් ඔයාට පේනවා ඇති මෙතන auto කියන option එක select වෙලා තියෙනවා. ඒ වගේම මේක 8 channel DVR එකක් වුණාට ඔයාට 9 10 කියලා digital කැමරාවක්. ඒ කියන්නේ IP කැමරාව සම්බන්ධ කරගන්න channel දෙකක් මෙතන කෙලවර යටින් දීලා තියෙනවා. මෙතන මේ හරි සලකුණු දාන්න. ඔයාගේ හරි සලකුණු වැටලා තිබ්බේ නැත්තම්
ඔය එක හරි සලකුණු දාන්න. හරි දැන් තියෙන්නේ ඔයාට IP කැමරා මේ DVR එකට ඇඩ් කරගන්න. දැන් ඔයා මෙතන මේ කැමරා ලිස්ට් කියන එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාට පේනවා ඇති ඔයාගේ නෙට්වර්ක් එකේ සම්බන්ධ කරලා තියෙන කැමරා මොනවද කියලා. දැන් මම සම්බන්ධ කරපු කැමරා දැන් මෙතන ලිස්ට් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාට මේක සමහරට කැමරා පෙන්වන්නේ නැත්නම් මෙතන මේ සර්ච් ඩිවයිස් කියන තැනින් ආපහු ඔයා සර්ච් කරලා බලන්න ඔයාගේ නෙට්වර්ක් එකේ තියෙන කැමරාව. දැන් ඔයාට තියෙන්නේ මෙතන දැන් ඔයාට නෙට්වර්ක් එකේ පෙන්වන කැමරා උඩ මෙතන මේ හරි සලකුණු දාලා මේ කැමරාව ඇඩ් කරගන්න. මෙතන මේ ඇඩ් කියන බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයාගේ DVR එකට IP කැමරාව ඇඩ් වුණා. හැබැයි මෙතන මේ IP කැමරාව වැඩ කරන්නේ මෙතන මේ ස්ටේටස් වල මේ පෙන්වන්නේ මේකේ වැඩ කරන්නේ නැහැ කියලා. මොකද මේ IP කැමරාවක තියෙන සේෆ්ටියක් තියෙනවා. ඒ කියන්නේ ඒකට යූසර් නේම් පාස්වර්ඩ් දෙන්න ඕනේ. එතකොට තමයි එයාට IP කැමරාව ඇතුළටත් යන්න පුළුවන්. අපි මෙතෙන්දී යූසර් නේම් පාස්වර්ඩ් මේ DVR එකටත් දෙන්න ඕනේ. IP කැමරාවේ තියෙන data පරිහරණය කරන්න. ඔයාලට මේකට කරන්න තියෙන්නේ මෙතන මේ කැමරාව අයිනේ තියෙන මේ edit සලකුණ උඩ ක්ලික් කරන්න. දැන් ඔයාලට modify කියලා option එකක් එනවා. මෙතන username password කියන එක තැන ඔයාගේ IP කැමරාවේ username password දෙන්න. ඔයාගේ IP කැමරාවේ username password තියෙන්නේ ඔයාගේ IP කැමරාවේම sticker එක අලවලා නැත්නම් IP කැමරාවේ box එකේ තියෙනවා username password වෙනම sticker එක ගහලා මේ දෙක මෙතන ලබා දෙන්න. දැන් ඔයා OK බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන refresh බටන් එක බලන්න එකපාරක් ක්ලික් කරන්න. එතකොට දැන් මේ IP කැමරාව ඉස්සර රතු වෙලා තිබ්බා. දැන් මේක කොළ පාට වෙනවා. ඒ කියන්නේ ඔයාගේ IP කැමරාව හරියට වැඩ කරනවා. ඒ කියන්නේ ඔයාගේ IP කැමරාවයි DVR එකයි අතර data connection එක සම්පූර්ණ වෙලා තියෙනවා කියන එක. දැන් ඔයාගේ DVR එකේ live view වලට යන්න. එතන මේ ලිස්ට් එකේ තියෙනවා ඒ එකේ ඉඳන් ඒ 8 වෙනකන් කැමරා අතරට D1 කියලා digital 1 කියලා කැමරාවකුත් ඒක මත ක්ලික් කරන්න. දැන් ඔයාට D1 ක්ලික් කරාට පස්සේ ඔයාගේ IP කැමරාවේ තියෙන වීඩියෝ එක එනවා. ඒ වගේම මෙතනදී ඇනලොග් කැමරා ක්ලික් කරලා බලන්න. එතකොට ඔයාගේ ඇනලොග් කැමරා වල තියෙන වීඩියෝ ටිකත් ඔයාට පේනවා. ඉතින් මේ වගේ සරල පියවර කීපයකින් ඔයාට ඔයාගේ DVR එකට IP කැමරාවක් සම්බන්ධ කරගන්න පුළුවන්. මෙතන IP කැමරා දෙකක් මෙතන පෙන්නවුවට ඔයාට ඕන සම්පූර්ණම DVR එකේ 8 channel වෙනුවට ඇනලොග් 8 channel වෙනුවට ඔයාට IP කැමරා සම්පූර්ණ සම්බන්ධ කරගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට අලුත් දැනුමක් එකතු වෙන්න ඇති කියලා. ඒ වගේම මේ සම්බන්ධව ඔයාලා දන්න දේවල් ඒ වගේම නොදන්න දේවල් පහලින් කමෙන්ට් කරන්න. තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි නැවතත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.